going to see process costing with ending work in progress. අවසාන නොනිමිත් තොග තියෙනකොට කොහොමද process costing එකක් හදන්නේ කියලා. Opening WIP example එකක් තියෙනවා. Opening WIP නෑ unit introduced into produce process 40,000 process A වලට number 10,000 process B වලට introduce කරලා දෙනවා. ඒ කියන්නේ input එක. If we completely transfer other process, ඒ කියන්නේ අපි දැන් process A එකකින් හදලා ඉවර වෙන කොටස අනිවාර්යෙන් B process එකට යවන්න ඕන. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. 10,000ක් හදලා ඉවර කරලා තියෙනවා. ඒක process B එකට යවලා තියෙනවා. closing WIP. closing WIP වලදී 4,000ක් තියෙනවා. මෙතන 1,000ක් තියෙනවා. closing WIP තියෙනවා. cost of production transferred from process A කියන්නේ දැන් cost accumulate වෙලා යන්නේ product process costing වල. ජෑම් නිෂ්පාදනය හදනවා නම් ජෑම් නිෂ්පාදනය වල දැන් බෝතලයට කොස්ට් එක එකතු වෙලා ඒකෙන් ජෑම් වලට කොස්ට් එක එකතු වෙලා ෆ්ලේවර් එකට යනකොට ඒ කොස්ට් දෙකේම එකතුව තමයි අපි ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන දැන් process A වලින් B වලට යනවා 2,70,000 මැටීරියල් ඇඩ් කරනවා කියන්නේ අපි අමතරව ඇඩ් කරන මැටීරියල් තියෙනවා ඒ වගේ කොස්ට් එක දීලා තියෙනවා process B වලට කොස්ට් එක දීලා තියෙනවා මැටීරියල් added at start process A at end of the process B, conversion costs are added throughout the both process. Conversion labor cost එක දැන් අපිට conversion කියන්නේ labor වගේනේ. labor cost එක අපිට බෙදන්න බෑ. both processes ඒ කියන්නේ labor නම් අපි labor අපිට දෙකට කඩන්න බෑ. process A වලට B වලට එහෙම කියලා කඩන්න බෑ. material නම් අපිට දැන් ඇඳුමක් හදනකොට නම් cutting process එක වෙනම තියෙනවා. ආයේ ඊළඟ කොටසට යනකොට වෙනම තියෙනවා. එතකොට ඒක බෙදන්න පුළුවන්. material බෙදන්න පුළුවන්. conversion cost බෙදන්න බෑ. throughout both processes යනවා ඒ දෙක. WIP is estimated to be 50 both processes. ඒක අපි කතා කරමු. process A වලදී material 14,000යි. මේ introduce කරන material 14,000ක් තියෙනවා. ඒකේ cost එක 2,10,000යි. දැන් ඒ process A වලින් තමයි පටන් ගන්න. එතකොට දැන් අපිට මේ වෙන cost එකක් නැහැ material වලට. ඒක හින්දා අපි ඒක දාගන්න. conversion cost එක 1,44,000 දීලා තියෙනවා. finish good එක දීලා තියෙනවා. transfer කරන process A වල 10,000යි. transfer කරපු cost එක 2,70,000යි. WIP 4,000යි. WIP 4,000යි. ඉවර කරගන්න බැරි වුණු කොටසක් තියෙනවා 4,000ක. අපි ඒක මේ 8,84,000 හොයාගන්න හැටි බලමු. අපි දැන් අත කතා කරා cost per unit එක හොයාගන්න හැටි. දැන් මේකෙදි material සහ conversion cost තමයි තියෙන්නේ. මුළු cost එක අපිට දීලා තියෙනවා added material වල 2,10,000යි 1,47,000යි complete units. complete unit කියන්නේ finished goods. finished good එක දීලා තියෙනවා 10,000යි WIP equivalent එක. material 100%ක් අනිවාර්යෙන් complete වෙනවා. 50%ක් තමයි complete වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ conversion cost එක තමයි labor කඩන්න බෑනේ අපිට. complete වෙලා නැහැ.
ඒ කියන්නේ WIP equivalent එක වෙන්නේ 2000ක් විතරයි complete වෙලා තියෙන්නේ conversion cost එකේ. එතකොට completed unit වලට ඉවර කරපු WIP වල units ගන්න එකතු කරලා තමයි total equivalent එක හදාගන්නේ. එතකොට total cost එක cost per unit එකකින් බෙදලා අපි total equivalent එකෙන් බෙදලා cost per unit හොයාගන්නවා. එතකොට cost per unit එකෙන් එකතුව අරගෙන තමයි අපි process account එකේ දැන් අපි WIP ගණනය කරනකොට FG ගණනය කරනකොට cost per unit එකෙන් ගුණ කරන්නේ. එතකොට දැන් material වලින් 100ට කොච්චරක් cost per unit එකෙන් ගුණ කරා ගත්තා. මෙන්න මේ 4000. එතකොට තව WIP වල conversion තියෙනවා cost per unit එකේ 12 ගානේ තියෙනවා. ඒ දෙකේ එකතුව තමයි WIP වල cost එක වෙන්නේ. completed unit වලට එනකොට අනිවාර්යෙන් 10000ම තමයි. material දැන් කීයක් හරි ගන්නවා කියමු අපි සල්ලි දීලා ගන්නවා. අන්න material වලට එකකට යනවා 15ක්. එතකොට completed unit වලට material වල 10000ක් තියෙනවා 15 ගාන යනවනේ 1,50,000යි. conversion එකත් එහෙමමයි. completed නම් අනිවාර්යෙන් conversion එක complete 100ක් complete. ඒක ගත්ත 2,70,000 ඒ cost එකත් දාගත්තා. cost per unit එකේ නැත්තම් අපිට පුළුවන් cost per unit එක 27යි මෙතන 27 10000න් ගුණ කරන්න. complete CSCI complete කියන්නේ අනිවාර්යෙන් cost per unit එක සමාන වෙන්න ඕනේ completed unit ගානේ ගුණ කරලා පුළුවන්. එහෙම ගුණ කරලා දාගන්න පුළුවන් finish good එක. process B වලට එනකොට process A වල cost from previous process එකෙන් එනවා කියනවා නේ. මේකේ output එක තමයි මේකේ input එක වෙන්නේ 10000. ඒක ගන්නවා transfer cost එක තියෙනවා 2,70,000. ඒක ගත්තා. material එක 1,08,000යි. අලුතෙන් action එක conversion එක 1,71,000යි. finish good එක තියෙනවා 9,000යි. finish good එක 9,000යි. WIP තියෙනවා මේක 1000ක්. ඒකත් අපි කරන්නේ මේකේ process A වලින් එන එකක් තියෙනවා. cost එකක් තියෙනවා. process A වලින් එන cost එක වෙනම දාගත්තා. completed equivalent කියන්නේ දැන් completed equivalent කියන්නේ අපි අනිවාර්යෙන් 9,000යි මෙතන WIP තියෙනවා කියන්නේ input එකෙන් finish WIP 1000 අඩු කරපුවම අනිවාර්යෙන් finish good එකේ 9,000. cost per unit එක හොයාගෙන තමයි අපි මේ value ටික ගන්න යන්නේ. material conversion තියෙනවා. WIP equivalent වලදී material CSCF complete නම් ඒචාලින් නැහැ. 50ක් conversion cost එකක් තියෙනවා සහ WIP වලින් එන කොටසක් තියෙනවා. ඒ දෙක ගත්තා total equivalent එක හොයාගත්තා. ඒකෙන් cost per unit එක හොයාගත්තා. cost per unit එකෙන් finish good එක ගුණ කරා 9,000 ගුණ කරනවා 57න් ඒ ගාන හොයාගත්තා. conversion cost එක WIP වල conversion cost එක තමයි වෙනස් වෙන්නේ. කියන්නේ 50ක් complete කියලා කියන්නේ conversion cost එක cost per unit එකෙන් ගුණ කරා ගත්තා. ඒ ගාන දාගත්ත මෙතෙන්ට balance කරා. දෙපැත්ත balance වෙන්න ඕන. units ගානයි value එකයි.